Ciao! Welcome back to my YouTube channel. thumbnail එකේ විදියටම මේ තියෙන්නේ අපි පොසොන් දවස් කීපය ලංකාවේ ගත කරපු විදිය. මගේ බර්ත් එක තිබුණත් පොසොන් වලට චුට්ට දවසකට කලින්. ඉතින් මේ බර්ත් එකට කලින් දවසේ අපි හැමෝම අපේ ගමේ පන්සලට ගියා. චූටි කාලේ ඉඳලා කටින පින්කම් මේ වගේම බෝධි පූජා වලට නිතරම ආව පන්සලට දැන් යන්න හම්බෙන්නේ අවුරුදු ගානකට එකපාරක්. අපි ඉතාලියේදීත් පන්සල් යනවා. ඒ වුණාට එහෙ තියෙන පන්සල් වල අපි ලංකාවේ පන්සල් වල තියෙන හැඟීමම අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් අපි හරි ආසයි ලංකාවට ආවම පන්සල් වලට යන්න. ලංකාවට ආව හැම පාරම මම අනිවාර්යෙන් ගමේ පන්සලටත් එනවා. අපේ ගමේ පන්සලට කියන්නේ ගලේ පන්සල කියලා. ඉතින් මේක ගොඩාක් පරණ ලස්සන පන්සලක්. මේ තියෙන්නේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා. අපි රෑ වෙලා ගිය නිසා ඊට පහළ අම්බලා තියෙන හිටි පිළිම වහන්සේ, සතපින පිළිම වහන්සේ, සමාධි පිළිම වහන්සේ වගේ දේවල් අපිට වීඩියෝ කරගන්නවත් වන්දනාමාන කරගන්නවත් බැරි වුණා. පොසොන් පොයට කලින් දවසේ අපේ අක්කගේ පුතාගේ දුවගේ දහම් පාසලේ භක්ති ගීත වැඩසටහන තිබ්බා.
පොසොන් පෝයට කලින් ඉඳන්ම දන්සල් දෙන්න පටන් අරන් තිබුණා. මේ අපි එන මග දැක්ක දන්සලක්. අපි ගෙදරට එද්දී ගේ ළඟ සුප් දන්සලක් තිබ්බා. ඉතින් අපි සුප් දන්සලෙන් සුප් අරගත්තා. මේ පොසොන් පෝය දවසේ අපේ අයියලගේ ඔෆිස් එකේ කට්ටිය ඉරිඟු දන්සලක් දීලා තිබ්බ බඩ ඉරිඟු. ඉතින් අපි ගියා බඩ ඉරිඟු ගන්න. මම මේ පළවෙනි වතාවට තමයි බඩ ඉරිඟු දන්සලකට ගියේ. ඒ දන්සලේ ඉඳන් එද්දී අපිට මගදී දන්සල් ගොඩක් හම්බුණා. මේ අයිස්ක්‍රීම් දන්සල නම් මුලින්ම ඕපන් වුණේම අපිට. වෙසක් එකට වඩා පොසොන් වලට මේ පාර අපේ පැත්තේ දන්සල් ගොඩක් තිබුණා. ඒ අතරින් අයිස්ක්‍රීම් තමයි වැඩිපුරම තිබුණේ. ඒක මිනිස්සුන්ට ඒගොල්ලන්ට බෙදලා දෙන්නත් ලේසි නිසා. ඉතින් මේ පාර අයියයි මායි දෙන්නම පොසොන් එකට ලංකාවේ හිටපු නිසා අපේ අම්මා අක්කා ඒ වගේම අපි හැමෝම ගොඩක් දන්සල් වලට ගියා. එදා උදේවරුේ චුට්ටක් වැස්සා. වැස්ස වුණත් අපි ගියා මොකද අපිට හැම පාරම මේ වගේ මාසවල වෙසක් පොසොන් වගේ කාලවල වලදී වැකේෂන් ගන්න හම්බෙයිද කියලා අපි දන්නේ නැති නිසාත් මගේ හස්බන්ඩ් අවුරුදු 15කට පස්සේ තමයි ලංකාවේ දන්සල් වලට යන්නේ. ඉතින් මේ පාර අපි දන්සල් ගොඩක් වැන්දා. අපි හවස් වෙලා තමයි පන්සලට ගියේ. ඉතින් පන්සලෙත් මල් දන්සලක් තිබුණා. හවස බුද්ධ පූජාවට චතුමදුර බර අරන් තිබුණා. ඉතින් ඒකත් අක්ක පූජා කරලා අපි පන්සලත් වැඳගෙන ආයි දන්සල් වඳින්න තමයි මේ යන්නේ. මේ පාර එක විදිහේ දන්සල් ගොඩාරියක් අපිට හම්බුණා. මේ තියෙන්නේ කඩල. ඊළඟට අපිට හම්බුණා මඤ්ඤොක්ක දන්සලක්. ඒක නම් හරිම රසයි. ඔසාකා එකෙන් තමයි කිරිපත් ගොඩේ දන්සල දීලා තිබුණේ. මඤ්ඤොක්ක කාලා එනකොට අතරමඟ අපිට මාළු බනිස් දන්සලක් හම්බුණා. ඉතින් මේ හැම කෑමක්ම ආසාවට කනවා. ඉතින් මේ දේවල් හැමදාම හම්බෙන්නේ නැහැ. අපි මේ දේවල් අරන් කෑවොත් තමයි දන්සල දෙන අයටත් ඒ පිං රැස් වෙන්නේ. මේ අපිට ඊළඟට හම්බුණ දන්සල සීනි සම්බොල පාන් දන්සලක්. මේ බීම දන්සලක්. ඒ වගේම අපි හවසායි බත් දන්සලකුත් හම්බුණා. ඉතින් ඒකේ ගොඩාක් පොලිම තිබුණා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ අපිට බත් බැඳලා දුන්න ගෙනියන්න. මම කලින් කිව්වා වගේම මේ පාර අයිස්ක්‍රීම් දන්සල් ගොඩාරියක් තිබුණා. ඒ විදිහට තමයි පොසොන් දවස ඉවරුනේ. මේ පොසොන් දවසට පහුවෙනිදා දරණගම තමයි මේ දන්සල තිබුණේ. අපි අපේ අයියා කෙනෙක්ගේ ගෙදර යනකොට එයාලගේ පැත්තේ තමයි මේ දන්සල තිබුණේ. ඉතින් ඒ බත් එකත් හරිම රසයි. අපි මේ පාර දන්සල් පටන් ගත්තේ තෙලොලු සුප් වලින්. මේ දන්සල් ඉවර වුණේ තෙලොලු සුප් වලින්. මේ තියෙන්නේ පොසොන් කලාපේ තිබුණු පොසොන් කූඩු.
අවුරුදු ගානකින් තමයි අපිට මේ එක්ස්පීරියන්ස් එක හම්බෙන්නේ. අපි නැත්තම් මේවා ෆොටෝස් වලින් තමයි දකින්නේ. ඉතින් හරිම ආසාවෙන් අපි මේ දේවල් බැලුවා. මේක හරිම හම්බුනේ අපිට බෝධි මන්දිරයක්. යන්න පුතා. පොඩි දේවල් තරම් ගියා. අපි මේ දේවල් වලට ගිහින් ඉතින් යාලා එක්ස්පීරියන්ස් කරලා නැහැනේ. අපි නම් චූටි කාලේ ගොඩක් බයෙන් තමයි මේ දේවල් කරන්නේ. දැන් ළමයි දන්නවා මේ දේවල් බොරු කියලා. යාලා චුට්ටක් බයයි. යාලා ගොඩක් හිනා වුණා. අදන්නේ මගේ අතේ එල්ලිලා කොහෙන්ද ඉන්නේ පාව එහෙම කියන්න බෑ මහන්සියලා Ready? What happened? Hina වෙන්න එපා. ළමයා මහන්සියලා කර. අපි ඔයාව දැක්ක. Go. ඉතින් මේ විදිහට තමයි අපේ ලංකාවේ පොසොන් දවස් ගෙවුනේ. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. Thanks for watching.